කොහොමද ඉතින් කට්ටියට ඉතින් ඔන්න ඔයාලත් අද සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔන්න මේ වීඩියෝ එක කොහොමද හරියට goldfish මාළු ඇති කරන්න කියලා. ඉතින් ගොඩක් ලේසි වැඩක්. ඉතින් අපි වැඩි කතා නැතිවම වීඩියෝ එකට. හරි මුලින්ම කියනවා නම් මේ goldfish කියලා කියන්නේ බඩගිනින මෙයාලා ගොඩක් බඩගින්න ඉන්න මාළු జాතියක්. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් මෙයාලට ආමාශයක් පිහිටලා නැහැ. එතකොට මෙයාලගේ ආහාර ජීර්ණය වගේ දේවල් සිද්ධ වෙන්නේ මෙයාලගේ බඩවැල් මතමයි. ඒ කියන්නේ කටින් ආහාර ගත්තට පස්සේ බඩවැල් මතම තමයි මෙයාලගේ ආහාර ජීර්ණය සිද්ධ වෙන්නේ. goldfish ලගේ වර්ග අපිට ගණනාවක් බලා ගන්න පුළුවන්. දැන් මගේ ටැංක් එකේ නා ගෝගලයි goldfish ලා සහ normal orange goldfish එක කියනවා. ඒ කියන්නේ අපි normal goldfish එක මේ වර්ග දෙක තමයි මේක නම් බලා ගන්න පුළුවන් වෙන්නේ. තව වර්ග ගොඩක් බලා ගන්න පුළුවන්. red cap ඉන්නවා, oranda ඉන්නවා, common goldfish ඉන්නවා, calico goldfish, ඒ වගේ bubble eye goldfish වගේ ගොඩක් වර්ග ඉන්නවා. එක එක කට්ටිය එක පාටයි හරිම ලස්සනයි. ඉතින් අපිට ගොඩක් කට්ටිය නම් පුරුදු වෙලා ඉන්නේ ඔක්සිජන් එක්ක හැදෙන්න. ඒ වගේම අපිට ඔක්සිජන් නැතුවත් හදන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු ඔක්සිජන් ධාරාවක් වුණ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැන් මගේ වගේ නම් ඔයාලට බලුවාම ෆිල්ටර් එකේ එයා පොඩ්ඩක් එන ඔක්සිජන් ඒකෙන් කට්ටිය ඉන්නවා. ඒ වගේම දැන් මගේ යාළුවෝ ගාම එක කට්ටිය ගාව ඉන්නවා ඔක්සිජන් නැතුවම හැදෙන කට්ටිය. ඒ වගේ එක එක විදිහ අනුව තමයි මෙයාලා වැඩි කරන්නට ලේසි. පුරුද්ද අනුව තමයි ඔයා ගන්න ඇක්වේරියම් එකේ. ඊළඟට කියනවා නම් මෙයාලට ෆිල්ටරේෂන් එකක් හොයනවා නම් ඔයාලට ගොඩක් පවර්ෆුල් ෆිල්ටර් එකක් ඕන වෙනවා. කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් අපිට යූස් කරන්න පුළුවන් වෙන්නේ K1 ෆිල්ටර් එකක් පුළුවන්, නැත්නම් පවර් ෆිල්ටර් එකක් වගේ වුණත් පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් ලොකුත් නැති ටැංක් එකකට ගන්න පුළුවන් මට්ටමේ ෆිල්ටර්ස් උදා ගන්නවා නම් හොඳයි. ඉතින් මං ගාව තියෙන හැඟොන් බෑග් එකක් ඒක රන් කරන්න බෑ නැති. ඒක රන් කරාට ටැංක් එකේ එහා කෙරවල් වල බෙටි ඉතුරු වෙලා තියෙනවා සහ වතුර හොඳ කන්ඩිෂන් එකක් නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන්. වතුර නිකන් සුදු මැලි පාටක් වගේ තමයි තියෙන්නේ. ෆිල්ටර් එක මදින්න මොකද මෙයාලගේ හැම වෙලේම කැම කන්න බලාගෙන ඉන්න මාළුවෙක් ඉන්න මෙයාලගේ මේගොල්ලන්ගේ වේස්ට් එකත් ගොඩක් වැඩි. එතකොට ටැංක් එකට හොඳ ෆිල්ටරේෂන් එකක් අවශ්‍ය වෙනවා. ආහාර විදියට අපිට පෙලට්ස් හරිම ලේසියෙන් දෙන්න පුළුවන්. නැත්නම් අපිට පෙලට් වලට තමයි ගොඩක්ම goldfish වර්ග පුරුදු වෙලා ඉන්නේ. පෙලට් තමයි මෙයාලගේ ප්‍රධානම ආහාරය. සාමාන්‍යයෙන් ඉතින් වෙනත් දෙනවා නම් ඔයාලට බත් වගේ දේවල් උනත් ලේසියෙන් දෙන්න පුළුවන්. ඒ කියන්නේ බත් කියන්නේ එළවලු වර්ග වගේ දේවල් උනත් දෙන්න පුළුවන්. ඒ වුණාට පෙලට් වලින් හරිම ලේසියෙන් මෙයාලව ඇති කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඊළඟට කියනවා නම් ටැංක් එකක්. ඇත්තම කියනවා නම් goldfish හදනවා නම් ටිකක් ලොකු ටැංක් එකක් ගන්න. එතන මගේ ටැංක් එක නා අඩියයි අඩිය වගේ කියුබ් ටැංක් එකක් පොඩි. මේක මදි ඇත්තටම goldfish ලට. මොකද දැන් මේකට මම ගන්න හේතුව මේකට මම ගන්න හේතුව පොන්ඩ් එකේ යන පොඩි පොඩි ප්‍රශ්න හින්දා. දැන් මගේ ජයන්ගුරාම කෙනාට වඩා ලොකුයි සහ ඉන්න ගොඩක් කට්ටිය පාකුවේම ඔයාලා දැකලත් ඇති ගොඩාක් ලොකුයි. ඒ වගේම ඒකේ ඉන්න කැට්ෆිෂ්ලා හැමදේම ගොඩක් ලොකුයි. මෙයාලට ඉන්න දෙන්නෙම නැහැ. මෙයාලා දැන් ඔයාලා වෙනද මගේ ගෝගලයි 3 දෙනෙක් ඉන්නවා, goldfish දෙන්නෙක් ඉන්නවා. ගෝගලයි 3 දෙනෙක් ඉන්නේ. එක goldfish කෙනෙක්ව මෙයාලා කෑවා. ඉතින් ඔයාලා නිකන් මරාගෙන කනවා. මේ මගේ එක ගෝගලයි කෙනෙක්ගෙත් මෙන්න මෙයාගේ එක පැත්තක විතරයි ඇහක් තියෙන්නේ. මේ පැත්තේ ඇහක් නැහැ. ඔයගලන්ට පේනවා ඇති. මේ පැත්තේ මේ ඇහක් තියෙන ජොන් ඕක තමයි තත්ත්වය. ඒක මේකට ගත්තේ උනාට මේක ඉන්නේ goldfish 1 2 3 4 5 දෙනෙක් ඉන්න පොඩ්ඩක් shape එකේ මේ ටැංක් එකේ ඉන්න කිසි කරදරයක් නැතුව. තවත් කියන්න තියෙනවා නම් මෙයාලට කියන්න තියෙන්නේ ගොඩක් ලේසි හදන්න. ටැංක් setup වැඩි ඕනේ නැහැ. නිකන් normal නිකන් bare bottom ටැංක් එකක් තිබ්බ shape. මගේ මේ පන්න setup එක තමයි මේ කට්ටිය ඉන්නේ. ලොකු අවුලක් නැහැ. උනාට ඉන්නවා. ඒ වගේම කියන්න ඕනේ මෙයාලගේ තවත් එක දෙයක් විශේෂ දෙයක් කියන්න තියෙනවා. වර්ධනය ගැන. වර්ධනය ටිකක් විශේෂයි. මොකද ගොඩක් වර්ග අඩියකට කිට්ටු goldfish ලා අපි දන්නේ නැති වුණාට වර්ධනයක් පෙන්නනවා. මේ වගේ ටැංක් වල නම් ලොකු වර්ධනයක් පෙන්නන්නේ නැති වුණාට මේ වෙනත් විදියකට ටික ලොකුවට හදනකොට ස්වාභාවික වර්ෂල වගේ නම් ලොකු වර්ධනයක් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් අඩි භාගයක් වගේ පොඩි වර්ධනයක් විතරයි. ඉතින් ඔය වගේ සුළු කරුණු ටිකක් තමයි මෙයාලා ගැන කියන්න තියෙන්නේ. තවත් කියන්න තියෙනවා නම් මෙයාලගේ ආයුෂ සාමාන්‍යයෙන් අවුරුදු 20 දක්වා දිව යනවා. ඒ කියන්නේ ටිකක් ලොකු ආයු මට්ටමක් තියෙන මාළු జాතියක්. ටැංක් මේන්ස්ලා ගැන කියනවා නම් ඔයාලට goldfish මේ වර්ගත් එකට හදන්න පුළුවන්කමක් තියෙනවා. නැත්තම් ඔයාගේ බලාපොරොත්තු පොන්ඩ් එක වගේ හදන්න නම් ඔයාලට කාෆ් වගේ මාළුත් එක්ක විතරයි ඔයාලට මෙයාලව ලේසියෙන් කමියුනිටි කරගන්න පුළුවන් වෙන්නේ.
කියන්නේ මෙයාලා කමියුනිටි මෙයාට ඇටැක් එකක් නොදෙන ඕනේ මාළුවෙක්. කියන්නේ දැන් මගේ පොන්ඩ් එකේ මෙයාලා මෙහෙට ගන්න හේතුව පොන්ඩ් එකේ මොන්ස්ටර් බපසරිය වැඩි කාෆ්ලත් එක්ක. ඒතර මෙයාලට ඇටැක් කරනවා කෑම පරක් වෙච්ච එක මම එහෙනම් තමයි මෙයාලව ගත්තෙත්. ඔයාලට කාෆ්ලා එක්ක ලේසියෙන් පුළුවන් ඒ වගේම ටැංකි සුද්දෝ සහ කුඩා මසුන් එක්ක කියන්නේ අපිට ප්ලේටි මොලි වගේ මාළුත් එක්ක උනත් ලේසියෙන්ම හදන්න පුළුවන්. ඒක එළිය වීඩියෝ කරන්න බැරි මේ දවස්වල මාර ඇස්සක් තියෙන්නේ. ඒ හින්දා තමයි එළිය වීඩියෝ නැත්තේ. හරි. ඉතින් දැන් ගෝල්ඩ්ෆිෂ් ගැන නම් ඔන්න ඔය වගේ කරුණු ටික තමයි කියන්න තියෙන්නේ. මම දැන් කියන්නම් මගේ ගෝල්ඩ්ෆිෂ් 4 දෙනාගේ කතන්දරය. ඇත්තම කියනවා නම් මගේ අර ඇහැ නැති ගෝගලයි එක්ක නෑරෙන්න අනිත් 4 දෙනා නම් අපේ ගෙවල් පැත්තට ආපු යාළුවෙක් විසින් මට දුන්න තෑග්ගක් විදියට තමයි ඉන්නේ. එයා දුන්නේ මාළු මතක් ගන්නවනේ තා කාෆ් දෙන්නෙකුත් ඉන්නවා. අර මම දවසට වීඩියෝ දැම්මා. එයා නම් සුන්සෙපෙන් බොන්ඩ් එකේ ඉන්නවා. එයා දුන්න කිසි මාළට කිසි හානියක් නැහැ. ඉතින් මගේ ඇහැ නැති ගෝගලයි එයාට උනේ මොකද්ද කියනවා නම් මේ ඉන්නේ එයා ගොඩක් පරණ මාළුවේ චූටි කාලේ යන ලොකු වෙච්ච කෙනෙක්. එයාට ඇහැ මිසින් වුණා එක ඇහැ තියෙන්නේ. ඒ විදිහට ඒ වගේම මෙයාලා හරිම ලේසි හදන්න මගේ ගෝගලයි දෙන්නෙකුයි ගෝල්ඩ්ෆිෂ් දෙන්නෙකුයි යාළුවෝ දුන්න කට්ටිය තමයි මේක ඉන්නේ. සුදෙන්සෙපෙන් ඉන්නවා කට්ටිය. ඒ වගේම පොන්ඩ් එකේ තවත් කැලිකෝ ගෝල්ඩ්ෆිෂ් කෙනෙක් ඉන්නවා. ඇත්තම නම් එයා දැන් පොඩි කාෆ් කෙනෙක් මට්ටමටම ලොකු වෙලා ඉන්න කැලිකෝ එක්කෙනෙක්. ඒ හින්දා එයාට ඇටැක් එකක් තිබ්බේ නැහැ පොන්ඩ් එකේ සෙට් එකකින්. ඒ හින්දා එයා විතරක් මම මේකට නොගෙන ඉන්නවා. මොකද එයා කැතයිත් එක්ක කැලිකෝ එච්චර ලස්සන නැහැ. ඒගොල්ලෝ අලු පාටයි මගේ කැලිකෝ එක්කෙනා. ඕක තමයි ඉතින් විදිය. ඉතින් හරිම ලේසි හදන්න ඔයාලත් ගෙදර try කරලා බලන්න. ඉතින් සුබ දවසක්. ඒත් එක්කම කියන්න ඕනේ මට subscribers 100 අරන් දුන්නේ ඔයගොල්ලෝ හැම දෙනාටම කට්ටිය ආපු මතක් කරනවා. ඉතින් මේක තමයි goldfish caring වීඩියෝ එක. ආපු දවසින් හම්බෙමු සුපිරිම වීඩියෝ එකකින්. එතන නැල්ල ඉන්න මාත් එක්ක. ඔයාලා හැම දෙනාටම සුබ දවසක්.